පින්වත් දරුවනේ අවස්ථාව කියන එක අපි හරියට තේරුම් ගන්න ඕන දෙයක්. ඒ ගැන සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළ අවාසනාවන්ත අවස්ථා 8ක් තියෙනවා. මොනවද අවාසනාවන්ත අවස්ථා 8? බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා සත්‍ය වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරද්දී අපි උපන්නේ නිරේ නම් පළවෙනි අවාසනාවන්ත අවස්ථාව බුදු කෙනෙක් පහළ වෙලා ලෝකයට ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන කාලෙක අපි උපන්නේ පෙරේත ලෝකේ නම් දෙවනි අවාසනාවන්ත අවස්ථාව සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා කරන කාලේ අපි උපන්නේ තිරිසන් වූ අතරේ නම් තුන්වෙනි අවාසනාවන්ත අවස්ථාව බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරන කාලේ දීර්ඝායුෂ ඇති දෙවියන් අතරේ අසඤ්ඤ සත්ත්‍ය කියලා කියන්නේ ආන්නේ දෙවියන් අතරේ උපදිනවා. ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන ආදී දීර්ඝායුෂ ඇති දෙවියන් අතරේ ඉපදිලා ඉන්නවා. ඒ කෙනාටත් අවාසනාවන්ත අවස්ථාවක් බුදුබණ අහන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පස්වෙනි අවාසනාවන්ත අවස්ථාව තමයි ලෝකයට අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරද්දී මනුස්ස ලෝකෙම උපදිනවා. හැබැයි මන්ද බුද්ධිකයි. අවාසනාවන්ත අවස්ථාවක්. මනුස්ස ලෝකෙම උපදිනවා. එයා මිත්‍යා දෘෂ්ටිකයි. තද්ද මිත්‍යා දෘෂ්ටි. බුදු කෙනෙකුගේ ධර්මය අහන්න කිසිම වාසනාවක් නැහැ. ආන් ඒ කෙනා අවාසනාවන්ත අවස්ථාවක් ලබලා බුදුරජාණන් වහන්සේ වදාලා හත්වෙනි අවාසනාවන්ත අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන කාලේ ඒ ධර්මයේ අහන්ට කිසිම ආකාරයකින් අවස්ථාව නැති ඈත ප්‍රදේශයක උපදිනවා. දැන් බලන්නද පින්වත් දරුවනේ මේ ලෝකෙ කොච්චර විශාලද? මේ විශාල ලෝකේ බුදුරජාණන් වහන්සේ දඹදිව් තලයේ ඉපදිලා ධර්මයේ දේශනා කරනකොට වෙන කොහේ හරි උපන්නොත් අවස්ථාව අහිමි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා 8 වෙනි අවාසනාවන්ත අවස්ථාව මිනිසෙක් විදිහට මනුස්ස ලෝකෙට කෙනෙක් එනවා. හොඳ ඥානවන්තයි. කියන එක හොඳට තේරෙනවා. ගුණධර්ම වඩා ගන්න හොඳට අවස්ථාව තියෙනවා. හැබැයි ලෝකයට සත්‍ය දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ නමක් ඒ කාලේ පහළ වෙන්නේ අවාසනාවන්ත අවස්ථාවක්. ওই විදිහට අවාසනාවන්ත අවස්ථා 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අවාසනාවන්ත අවස්ථා නම් දරුවනේ ගොඩක් තියෙනවා. හැබැයි වාසනාවන්ත අවස්ථා එකයි. ඒ වාසනාවන්ත අවස්ථාව මොකද්ද? ලෝකයට අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන කාලේ කියන දෙයක් තේරුම් ගන්න නුවණක් ඇතිව මිනිසෙක් විදිහට උපදිනවා කියලා කියන්නේ. ඒක වාසනාවන්ත අවස්ථාවක්. ඒ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ආරක්ෂා වෙලා තියෙන කාලෙක සත්‍ය අහන්න පුළුවන් කාලෙක ඒ සත්‍ය කියා දෙන කල්යාණ මිත්‍රයෝ ඉන්න කාලෙක අපි මනුස්ස ජීවිතේ ලැබුවා කියලා කියන්නේ මේ තමයි වාසනාවන්ත අවස්ථාව. මේ අවස්ථාවේ වාසනාවන්තකම කෙනෙක් අඳුනගත්තේ නැත්තම් ආන් ඒ කෙනා ඇත්තටම අවාසනාවන්තයි. එනිසා මේ දරුවෝ කවුරුත් අවාසනාවන්තයෝ වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔබ හොඳට තෙරුවන් සරණ ගිහිල්ලා සිල් සමාදන් වෙන්න. උපෝසත අෂ්ටාංග සීලේ වරද්දන්නේ නැතුව සමාදන් වෙන්න. සිල්පද ආරක්ෂා කරන්න, ගුණධර්ම වඩන්න. තමන්ගේ වාසනාවන්ත අවස්ථාවේ හිමිකාරයෝ බවට පත් වෙන්න.